බබලන රන් රැස් සහරයේ දංකඳ අඩුවක් නැත පිං සහරයේ ලංකර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි සක්මන් කරන රන් රොවරු සෙරෝ ඉක්මන් නැති සංසුන් ගාතේ බෙබේදු සීල සමාදන් වීම සඳහා තුන්වතාවක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සතට කරුණා කරන මුනි දුගේ දම් රසයට සින්විරේ වෙතට ඔබගේ දෙපානම රණී ඇද ආරාධනේ අපට දුන්නේ පංචශීලය හිතා සමිදුත හිම්බිරේ සැමට පළමුව සත්ත්ව පූජා පැවැත්වීමට අවසරේ හොඳයි හැමදෙනාම මා කිව්වට පසුව මේ විදිහට කියවන්න විපත්තේ පටිභාය සම්ප සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාශාය පරිත්තං රුත මංගලං විපත්තේ පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ භය විනාශාය පරිත්තං රුත මංගලං විපත්තේ පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ රෝග විනාශාය පරිත්තං රුත මංගලං සාදු දස බල මුනිනාතං දේසිතං යං
පරිත්තං ජනපද භය රෝගා නේක දුක්ඛං සකල බය විනාසං තං පරිත්තානු භාං ධරණි තලවාසිනෝ සබ්බ භූතා සුනන්තු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යථාපි පුප්ප රාසින්හා කෛරා මාලා ගුනේ බහු එවං ජාතේන මච්චේන තබ්බං කුසලං බහුන්ති තුලවා මෛත්‍රී ජලයෙන් තෙමා වදාළ කාන්තිමත් ශාන්ති නායකෝ ලෞතර අමාවැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ විසින් ලෝක සත්වයන් හට මහා කරුණාවෙන් දේශනා කොට වදාළෝ ඉස්වාසු දහසක් ධර්මස්කන්ධයට රන් කඳක් ගිනි කඳන් හා සමානව බබලන ගරුතර මහා සංඝරත්නයට ඔබේ ගමේ විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේට මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට අපි හැමදෙනාම පාදාභිවන්දනයේ යුක්තව নমස්කාර කරමු. අපගේ নমස්කාරය වේවා. වන්දිමි මම බුදු ගුණ වන්දිමි මම දම් ගුණ වන්දිමි මම සංඝ ගුණ වන්දිමි බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ වන්දිමි. සද්ධර්ම ශ්‍රාවක ධර්ම ශ්‍රවණාභිලාෂී පින්තුනි හැමදෙනාම දැන් සූදානම් වන්නේ ශාන්තිනායක භාග්‍යවත් බුදුහාමුදුරුවෝ සත්වයන්ගේ මෙලව පරලෝ දෙලව අභිවෘද්ධිය සඳහා නිර්වාණ මාර්ගය ලං කර ගැනීම සඳහා අවුරුදු 45ක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විදා
ශ්‍රවණය කිරීමටයි මේ සූදානම. භාග්‍යවත් බුදුහාමුදුරුවෝ අප වෙනුවෙන් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන මාගේ මුවින් අසත්‍ය වචනයක් වැරදි වචනයක් පිට නොවේවා. භාග්‍යවත් බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ ධර්මය යමෙක් මිත්‍යා දෘෂ්ටිකව ශ්‍රවණය කරන්නේ නම් එහෙම දෙනාම සම්‍යක් දෘෂ්ටික බවට පත් වේවා. සම්‍යක් දෘෂ්ටිකව සිටී භාග්‍යවත් බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මය ශ්‍රවණය කර යම් සදහැති පින්වතෙක් සිටිනම් හැම දෙනාගේම ශ්‍රද්ධාව වර්ධනය වේවා. ප්‍රඥාව පහළ වේවා. අපේ හැම දෙනාගේම දෙලොව ජීවිතයේ වාසනාවන්ත වේවා. උතුම් නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා අද මේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අපි හැම දෙනාටම නිවන් පිණිසම හේතු වේවා. ධර්මාවබෝධ පහළ වේවායි සාදු නදී ප්‍රාර්ථනා කරමු. බොහෝම ශ්‍රද්ධාවෙන් සිදු කරන උතුම්ම පින්කමයි අද මේ සිද්ධ වෙන්නේ. සමීර මහත්මයා එවැගේම එතුමාගේ සහෝදරිය දෙමව්පියන් මුල් කරගෙන සිදු කරන්නට බලාපොරොත්තු වෙන පින්කම් රාශියක්. පිතෘ උපස්ථාන පින්කම, අභය දානමය පින්කම, කෙලෙගුණ දැක්වීමේ කෘතඥතා පින්කම, එවැගේම දරුවන්ගේ යුතුයකම සලකමින් සිදු කරන ධර්ම දානමය පින්කමක් අද මේ යවසේ සිද්ධ කරනු ලබනවා. අද මේ විදියට උතුම් වූ මේ සද්ධර්ම දේශනාව සමගින් පිළිත් දේශනාව දේශනා කිරීම සඳහා ප්‍රධාන අරමුණු බලාපොරොත්තු බවට පත් වූයේ මේ ලෝකේ හදලා දුන්න, ලෝකය තනලා දුන්න අද සමීර මහත්මයා එවැගේ මේ අක්කා මහ පොළොව මත පය ගහලා කොන්ද කෙලෙන් කරගෙන ජීවත් වෙන ශක්තිය දුන්න ආදරවර අප්පච්චිට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමිනුයි අද මේ සිද්ධ කරන්න පින්කම. ආර්.එම්. තනසිංහ බණ්ඩාර පියතුමා එතුමා අවුරුදු 67ක් සපිරන මේ මොහොතේ අප්පච්චිගේ සියලු ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව එක්කාසු කරමින් අපේ ආයුෂ අරගෙන දීර්ඝායු සම්පatti වින්දනය කරන්නට අප්පච්චිට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව එක් කරගෙන තමයි අද මේ දේශනාව සිද්ධ කරන්නේ. දැනට මාස 1කමාරට කලින් විතර අපිට අපේ චතුර මහත්මයා එතුමා අපිව සම්බන්ධ කරලා මේ වගේ පින්කම සිද්ධ කරන්නයි ලෑස්ති අපි හාමුදුරුවනේ. ඒ නිසා ඔබ වහන්සේගේ පූර්ණ දායකත්වය ඕනේ. මම හිතුවේ නෑ නිවසේ මේ විදිහට ලස්සන පින්කම රාත්‍රී සිද්ධ කරાવી කියලා. ගව සම්පත් ආරක්ෂා කිරීම සඳහා දායකත්වයෙන් දීමට බලාපොරොත්තු වෙන සමීර මහත්මයා මම හිතුවේ උදෑසන කාලේදී මේ කටයුතු පන්සල සිදු වෙයි එතන ඉවරයි කියන එක. ධර්ම දේශනාව රාශියක් මාහට පැවිදලා තියෙනවා මේ අවුරුද්ද පුරාවටම. ඉතින් කෙසේ වෙතත් මම හා කියලා කිව්වා.
සති දෙකකින් කලින් තමයි කිව්වේ ධර්ම දේශනාවකුත් කරන්න ඕනේ කියලා. සහකෝ කියලා කොහොම හරි දිනයක් දාලා වෙන් කරලා අද මේ දේශනාවට වඩින්නේ තවත් මේ වගේම දේශනාවකට සම්බන්ධ වෙලා. ඇත්තටම අපේ ජීවිතයට අපිට කරගන්න පුළුවන් පින්කම් වලින් ඉහළම ගලේ පින්කමක් තමයි අද මේ සිද්ධ කරන්නේ. ශාන්තිනායක බුදුහාමුදුරුවෝ ගන්ධකුටි වැඩ ඉන වෙලාවේ උන්වහන්සේ ලස්සන දේශනාව සිද්ධ කළා. මේ අම්මා තාත්තා කියන්නේ කවුද මහණෙනි? ආදරවල දෙමව්පියෝ කියන්නේ කවුද? අප කෙනෙක්ගේ වටිනාකම තාත්තා කෙනෙක්ගේ වටිනාකම මටත් වැඩි හොඳ ආකාර අවබෝධ තිබෙන්නේ අම්මලා තාත්තාලා වෙච්ච ඔබටයි. අම්මා තාත්තා නැති පාළුව දැනෙන්නේ අම්මා තාත්තා ළඟ ඉන්නකොට නෙවෙයි පිටුතුනේ. කවදා හරි අම්මා තාත්තා කෙනෙක් අපෙන් ඈත් වෙච්ච දවසකයි අපිට දෙන්නගේ වටිනාකම පාළු ගතිය දැනෙන්නේ. මට මතකයි පුංචි කාලේ මගේ දෙමව්පිය මගේ දෑත අල්ලගෙන පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේට මාව බාර දෙන වෙලාවේ අම්මා එක දෙයක් කිව්වා. පුතේ අපිව දාලා යන්න එපායි කියලා. පුංචි කමට තේරෙන්නේ නැහැ. දෙමව්පියන්ගෙන් ඈත් වෙලා විතරක් මේ ප්‍රෞಢ ජීවිතය ගත කළා නෙවෙයි. ආසාවට අවුරුද්දට අම්මා තාත්තගේ උපන්දිනේට අම්මා තාත්තට ලෙඩ දුක කැඩිච්ච වෙලාවට ගිහලා බලලා උපස්ථාන කරන්න කිසිම දෙයකට සම්බන්ධ වෙන්න බැරි තරම් දෙමව්පියන්ගෙනුත් ඈත් වෙලා මගේ මව්පියනුත් මං ඈත් වෙලා අද මේ ලංකාවේ ජීවත් වෙන්නේ අවුරුදු 15ක් පුරාවට. පන්සලේ පුංචි හාමුදුරුවෝ මම පුංචි කමට හෝ මේ දෙලි ගෑවුණු මේ වලංගොල දෙලි කිලිටි ගෑවිච්ච මේ සාරයක් වගේ දිගට ඇවිත් සිවුර හොදන වෙලාවේ පුංචි කමට හෝ නාන වෙලාවේ වැසිකිලි කැසිකිලි යන වෙලාවේ දානේ වළඳන වෙලාවේ බඩගිනි හැදිච්ච හැම වෙලාවෙම ගාථාවක් කවියක් ශ්ලෝකයක් පාඩම් නැති වෙලාවේ ගුටි කපු වෙලාවේ ගුරු හාමුදුරුවෝ අපිට බැනුම දෙන වෙලාවේ හදවත ලය මඩ ලුණු වෙලා ගියා. ඒ වෙලාවේ මතක්ුනේ මගේ අම්මයි තාත්තයි. මගේ අම්මා තාත්තවත් මට බැනපු නැති මට මේ අය බයිතරම් කොච්චර ශක්තියද කියලා වෙලාවකට දැනුණා. ඒ ගුටි බෙට කාලා හැදිච්ච අපි අද මේ වෙනත් රටක ඉඳලා තවත් රටකට ඇවිල්ලා මේ වගේ ශ්‍රී ලාංකික ජනතාවට ධර්ම දේශනා කරන්න ලැබීම සංසාරේ කළම පුණ්‍ය කර්මයක් කියලායි මම හිතන්නේ. අපිට දැනෙනවා ඒ දුක දැනෙච්ච සෑම වෙලාවකම පන්සලෙන් එළියට ගියත් පාර කුටක් දාන්නේ නැහැ. ලංකාවේ වුණා නම් කොහේ හරි බස් එක නැගලා යන්න තිබුණා මාමේ මට මෙතන ගෙනත් දාන්න ගිහින් දාන්න කියලා. ඒ කිලෝමීටර් ගාන දහස් ගණන් ඈතින් ඉන්න මම අම්මා තාත්තා ළඟට යන්න බැරි වෙච්ච කාලේ අනන්තය අප්‍රමාණයි. ඒ නිසා මේ ආදර කර දෙමව්පියන්ගේ වටිනාකම භාග්‍යවත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සක්කනමස්සන සූත්‍රයේ සබ්‍රහ්මක සූත්‍රයේ බ්‍රහ්මාති මාතා පිතර. අම්මා තාත්තා තමයි මේ ලෝකේ මහා බ්‍රහ්මයෝ දෙන්න. මහා බ්‍රහ්මයේ නිකන් වෙන්නේ නැහැ පිටුතුනි. ගුණ ධර්ම හතරක් පිළිගන්න ඕනේ.
මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රිය. අම්මා තාත්තා තරම් අපිට මෛත්‍රී කරපු කෙනෙක් ලෝකේ නෑ. අපි හැමෝම දස මාසයක් කුස තුල ඉඳලා ආපු මිනිස්සු. අපි දස මාසයක් මව් කුස තුල ඉඳලා තමයි මේ ලෝකෙ දැක්කේ. මාස 6-7 වෙනකොට අම්මා කුසලත ගාමින් පන්සලට ගිහිල්ලා හරි කොහේ හරි ගිහිල්ලා පිරිත් ටිකක් කිවි අඟුලිමාල පිරිත් සජ්ජායනා කළේ. දෙවියන්ට පළුරු ගැට ගහලා බාර කළේ, ප්‍රාර්ථනා කළේ. ජයශ්‍රී මහ බෝධින් ළඟට ගිහිල්ලා, බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා පෙන් පූජා කරලා, ගිලම්පස පූජා කරලා හැම වෙලේම ප්‍රාර්ථනා කළේ. නිවසේ උදේහාව ගිලම්පස තියලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා ප්‍රාර්ථනා කළේ. පත්තිනි මෑණියන්ට බාර ගැට ගහලා ප්‍රාර්ථනා කළේ. අම්මටයි තාත්තටයි ආශිර්වාද වෙන්න නෙවෙයි. මගේ මේ කුස තුල එන පුංචි දරුවාට රංකැටියාට කිසිම කරදරයක් වෙන්න එපා. අප්පච්චි අම්මගේ කුස සිපගැනීමේ ප්‍රාර්ථනා කරාලු අපේ ලස්සන දරුවෙක් ලැබේවා. අපි කවදාවත් අවසාන කාලේ මහා පාර නොදාන අපිට හොඳට සලකන දරුවෝ අපිට ලැබෙන්න කියලා අප්පච්චි ප්‍රාර්ථනා කරාලු. ඔබ දන්නවද මෛත්‍රී කියන්නේ ඒ තරම් බලවත් දෙයක්. දස මාසයක් පුරාවටම මේ අම්මා කවදාවත් මිරිස් රසන කෑම ටිකක් කෑවේ නෑලු. ඇයි? මගේ රත්තරන් දුවට පුතාට දෙවිල්ල ඇතිවි කියලා. මාස 10ක් පුරාවටම අම්මා කවදාවත් මිරිස් රසන කෑම ටිකක් කෑවේ නෑලු. උණු වතුර ටිකක් බීවේ නෑලු. ඇයි? පිච්චි කියලා. කුසතෝල ඉද්දී. දරු ගැබ හැදෙනකොට වැඩෙනකොට මහ පොළොවට අඩිය තියලා හයියෙන් වැඩපළ කළේ නෑලු. මගේ රත්තරන් චූටි දුවට චූටි පුතාට වේදනාවක් බාධාවක් ඇති වෙයි කියලා. කොහොමයි අම්මා අපිව ආරක්ෂා කළේ කුසතෝල ඉඳදී. ඒකටයි මෛත්‍රී කියන්නේ. අප්පච්චි මහ පොළොත් එක්ක යුද්ධ කරලා දහඩිය වගුරුවමින් ලේ කඳුල සලමින් කීයක් හරි හම්බ කරගත්තේ තව මාස 2යි 3යි. බේතේ ගන්න ඕනේ කන්න බොන්න ක්ලිනික් යන විශාල වැඩ කෝටියක් අප්පච්චි කර තියාගෙන සියලුම බර කර තියාගෙන අප්පච්චි කඩේ සිද්ධ කළේ අප කෙරෙහි තිබිච්ච මෛත්‍රී සාගර සිටිවිල නිසා. ඔන්න මෛත්‍රී කියන්නේ ඒකට. කරුණා. අද ලෝකයේ පින්වතුනි ගොඩාක් දියුණු වෙලා. අද සතෙක් නිර්මාණ කරන්න තරම් ලෝකේ යන්ත්‍ර සූත්‍ර බෙහි වෙලා තියෙනවා. ඔබ දන්නවා. අපි කන විතර පවා නිර්මාණ කරන්න චීන දැකලා තියෙනවනේ. මාළු පැට, ඌරු පැට නිර්මාණය කරන හැටි ඕනතරම් අන්තර්ජාලයේ තියෙනවා. යන්ත්‍රෝපකරණ බෙහි වෙලා තියෙනවා ලෝකේ. අද අපිට කොණ්ඩයක් නැත්තම් කොණ්ඩිය දා ගන්න පුළුවන්. ඇස් නැත්තම් ඇස් බද්ධ කරන්න පුළුවන්. වකුගඩු, අක්මාව මේ හැම දෙයක්ම මොලේ දෙන්න බෑ. තප්පරයක් හරි මිනිස්සේ ජීවත් කරන්න තරම් ලෝකේ යන්ත්‍ර සූත්‍ර අද බිහි වෙලා තියෙනවා. හැබැයි අම්මා ගාව තිබුණු යන්ත්‍රය ලෝකේ කාටවත් බැරිම නිර්මාණය කරනවා. තමන්ගේ ශරීරය තුල ගමන් කරන රක්ත රුධිරය සුදු පාට කිරි බවට පත් කරන ලෝකේ යන්ත්‍රයක් නැහැ පිටුතුනි. අම්මා අපිට කොච්චර කිරි දීලා තියෙනවද? මට කියන්නේ පුතේ
සාදු වහන්සේට මං කිරි පැය දෙකෙන් දෙකට දුන්නා කියලා පුංචි කාලේ අවුරුද්ද කමාරක් කිරි කරන අපි අම්මගේ ලේ ටික අපි බවසර ගන්න කිරි කරලා බිලා තියෙනවනේ එහෙම තමයි අපි හැමෝම හැදලා තියෙන්නේ එහෙම බීලා හැදිච්ච දරුවෝ අපි සල්ලි මිල මුදල් අත ගෑවෙනකොට ටිකක් ලොකු මහත් වෙලා ශක්තිය ජවය එනකොට ගෙදරට අලුත් ලේලි කෙනෙක් බෑන කෙනෙක් එනකොට කසාදය කරනකොට කරලා ගියාට පස්සේ සමාජයේ නොයෙක් නම්බු නාම හම්බෙනකොට අර පුංචි කාලේ අම්මගෙන් රස කර කර බීපු කිරිවල රසයට අද මොකද උනේ පොඩි කාලේ පෙව් කිරිවල රසය දුවට පුතුට දැන් නම් හරි විසය ඇසුනේ ලේලිගේ බෑනාගේ බසය නැත්නම් සම්පාත් වල අනුහසය ලේලිද කිව්වේ මෙහෙම කරන්න මහලු මඩම තුල අපිව දමන්න අම්මලා දෙන්නේ නැතයි සිතන්න හිතක් නැත්ත මගේ පුතේ කියන්න විසක් වෙලා අම්මා තාත්තට වැඩි ආදරය තමන්ගේ පෙම්වතට පෙම්වතිට දිවිච්ච නිසා අම්මා තාත්තට වැඩි වටින්නේ සල්ලි මිල මුදල් නිසා අම්මා තාත්තට වැඩි වටින්නේ තමන්ගේ නම්බු නාම නිසා ඒ හින්දානේ දෙමව්පියෝ දරුවන් ලොකු ලොකු තනකයි ඉන්නේ ඉහළම උදවියමයි අඳුරන්නේ සමාජයෙන් සැල කිලි ලැබගන්නේ මහලු මඩම තුල මව්පියෝලා තැවෙන්නේ අම්මා තාත්තා මහලු මඩම ගානේ දුක් හඳුරු සරමින් ජීවත් වෙනවා දැන් පුරුණෑගල බස් නැවතුම්පොළ ගාව ගියොත් එහෙම කොච්චර අම්මා තාත්තලා ඉන්නවද බස් එකට ගොඩ වෙලා තමන්ගේ දුක කියමි කොච්චර හිඟවන ඇදලා දෙමව්පියෝ ඉන්නවද? පාපිස්සක් හඳුන්කුරු පැකට් එකක් විකුණ මහා පාර ඇවිදින අම්මලා තාත්තලා කොච්චර ඉන්නවද? ඊයයිගේ දරුවෝ සීන කරපු කාමරවල රස මසවුළු වළඳමින් ජීවත් වෙන සමාජයක් බලලෝ හොඳ තැන්වල ජීවත් වෙනවා අම්මා තාත්තා මාළු මඩේ ජීවත් වෙනවා කරුණාව තිබිච්ච නිසා අද අපි මේ මහ පොළොවේ ජීවත් වෙන්නේ. පුබ්බාචාර්යාති උච්චරේ. බුදි මේ බුදුසාදු මේ පිගාන මේක රෝසමල්ල කනවා බොන ඇවිදින වදින පරදිනවා කියලා අම්මා උකුලේ තියාගෙන නලවනල වචන පුරුදු නොකරන අපච්චි අපිව කරමත තියාගෙන සෙල්ලම් කරමින් එක
එක රූප වෙන්නලා පුතේ මේකයි කියලා දුන්නේ නැතිනම් අද ඔයමයි ගුරු වෙනවා. අපිට කටක් ඇරලා කතා කරන්න පුළුවන් ශක්තිය දුන්නේ මගේ අම්මයි තාත්තයි. කටක් ඇරලා කතා කරන්න පුළුවන් ශක්තිය දුන්න අම්මා තාත්තා දරුවන්ගේ වැරද්දට පුතේ මේ කරන්න එපා මේක හොඳ නෑ කියලා කොට විශේෂයෙන් දුවලට එකක් කියනකොට දුවල 10ක් කියාගෙන යනවා. ඒ වගේ බණ්ඩාර මහත්තයා කුට දානවා. එහෙම තියෙනවා. පුතාලට එකක් කියනකොට පුතාලා රවල ගස්සලා ඔරවල මොන කරගන්න වැඩක් නැහැ කියලා බන්ද වෙලා උත්තිනවා. කවදාවත් දෙමව්පියන්ට වචනේ තියා හිතකින්වත් අහිතක් කරන්න එපා. හේතුව කටක් දුන්නේ අම්මයි අප්පච්චි. නැත්නම් අපිට කතා කරන්න බෑ. පජාය අනුකම්පක. කොච්චර අනුකම්පා කළාද අම්මා තාත්තා. සමහර ලාවට අපි ඉස්කෝලේ ගිහලා එනකන් අම්මා මග බලාගෙන ඉන්නවා දොර කඩ වෙලා. විනාඩි 5ක් හරි පරක් වුණත් පාරට වෙලා බලාගෙන ඉන්නවා. එයි මගේ පුතා දුආවේ නැත්තේ තව. අප ගමන් ලස්සන බත්තිකානක් බෙදලා අපිට කන්න දුන්නා. අපි කවදාවත් අම්මගෙන් ඇහුවද අම්මා ඔයා කෑවද? අපි කාලා පිකාන කෝපයක් හොදන්නේ නැති අපි අම්මගෙන් තාත්තගෙන් අහනවද අපි ඔයා කෑවද කියලා? නෑ. ඔයාලා ගෙවල තාමත් දරුවෝ ඉන්නවා. බත්තික කාලා පිකාන සීකේ ගාවට හරි නැත්තම් ඒ කාපු තැනම තියලා යන දරුවෝ කොච්චර ඉන්නවද? අප්පච්චි එනකොට ගොඩාක් රැ වෙනවා. අපි හොඳට නිදි. අපි ළඟට ඇවිල්ලා අපි උසිප කරන්නේ චූටි දුවේ චූටි පුතේ කෑව නේද කියලා තමයි අප්පච්චි පත්ති ගන්නට ගත්තේ. ඒ දුක වේදනාව දන්නේ අප්පච්චි විතරයි. සමහර වෙලාවට අම්මා අපේ ඉස්සරහා ඕන තරම් අඬනවා. හැබැයි අප්පච්චි අඬුවානේ අපි කවුරුත් දන්නේ නැහැ, අපි දැකලා නැහැ. අප්පච්චි අඬුවානේ දන්නවා නම් දන්නේ එක මේ කෙනා. එයාට කියන්න බෑ. ජීවි වස්තුවක් නෙමෙයි. ඔය ගෙවල් වල තියෙන බිත්ති වල මුළු වල හතර විතරයි දන්නේ. සමහර විට අම්මවත් දන්නේ නැහැ මුළු රටේම හැමතැනම ණය වෙලා අප්පච්චි කීයක් හරි හම්බ කරගෙන ආවේ අප්පච්චිගේ අම්මගේ කුස පුරවන්න නෙමෙයි අපේ කුස පුරවන්න. එස මතක තියාගන්න සමීර අයියා අක්කා. කොහොම ජීවිතේ ගොඩාව ඒ තත්වයට මූලික අඩිතාලම දුන්නේ අම්මයි අප්පච්චි. ඒ දෙමව්පියන්ට කරන උතුම්ම ගෞරවය තමයි අද මේ සිද්ධ කරන්නේ. අද අම්මා තාත්තලා ගොඩාක් සතුටු ඇති. අද සමීර අයියා කොයි වගේ තැනක ඉන්නවද? ඒ වගේම දුව කොයි වගේ තැනක ඉන්නවද? ඒ අය ඔයගොල්ලෝ වෙන කරන කැපකිරීම කොච්චරද කියලා අම්මා තාත්තලා දැනෙනවා ඇති. සමහර විට අපි දන්නවා හැමදාම දරුවෝ බිසි. දෙමව්පියෝ බලන්නවත් එන්න වෙලාවක් නැහැ. මාසේ පඩි ගත්තාම අතට 5000යි 10000යි 20000යි කියලා ගණන් කරන මොහොතේදීම අම්මයි අප්පච්චි මතක් එන්නේ නැහැ. චීත්තයක් සරම කරන් දෙන්න ඕන.
කියලා හිතට කිසිම සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. තාමත් ගිය අවුරුද්දේ ඇඳගෙන ඉඳ වැලිලා ඇඳුම අඳිනම තාත්තලා කොච්චර ඉන්නවද? අම්මා තාත්තා ඉල්ලන්නේ එකම දෙයයි ඒ තමයි පුතේ කවදාත් ඔයාලගේ අපිට කිසි දෙයක් අවශ්‍ය නැහැ. රාජ භෝජන රාජ මාලිග රාජ පරිවාර සම්පත් රණනීති මුතුමැණික් ඕනේ නැහැ. අපිව මහා පාට දාන්න එපා. ඔයාගේ දෑති සම්බෝලයි බක්කට තිබුණොත් උඩටම ඇති. එහෙම ඉන්නකො දෙමව්පියෝ තමයි අද මහලු මඩ මල ජීවත් වෙන්නේ. මොන තත්ත්වයක් උදා වෙලාද කොච්චර දුක් විඳිනවාද දෙමව්පියෝ. මං ගිය සතියේ මහලු මඩමක බර කියලා ආවේ. අම්මා තාත්තලා කියන කතාව ඇහුණාම හිත ලය මඩ ලුණු වෙලා යනවා. එනිසා ආදරබර දෙමව්පියෝ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සත්කාර සම්මාන තමයි අද මේ සිද්ධ කරන්නේ. එනිසා දැන් කුරුණෑගල විශ්වවිද්‍යාලයේ ගියොත් දැන් කියලා බලන්න කොච්චර අම්මලා තාත්තලා එනවද දරුවන්ගේ දෑතින් වතුරු ටිකක් ලබා ගන්න බැරුව. දැන් අපි කියොත් අපිව දැන් කුලියට ගන්නවා 3500ක් 2000ක් 3000ක් දෙන්නම් කියලා දැන් මේ ගන්නවා. ලෙඩා ළඟට ඉන්න ගන්නේ නැද්ද? ගන්නවා. දෙමව්පියන්ට දෑතින් සලකන්න බැරි දරුවෝ අම්මා තාත්තා ආයි වෙයි කියා ලෙඩ ඇඳ ඉන්නකොට දරුවෝ බොහොම සතුටින් නඩලා කාලා බීලා ඉන්න වෙලාව දැන් මේ වෙලාව වෙන්න පුළුවන්. ඒ නිසා මේ උපන්දින දවසේ අද මේ මතක් කළේ ඒ දරුවන්ට දෙන්න ඕන නිසා. ඒ දෙමව්පියෝ කියනවා හැමදාම දෙමව්පියන්ගේ වටිනාකම දැනෙන්නේම දරුවන්ට අතපය දෝබල වීතානි වී හිටියාට හිත තුල හයිය ඇත නොබවැදු අම්මාට දුව දරුසෙන්නේ හස ආදනුඹා ළඟ නැති දාට නුඹටක් දැනෙයි නුඹ අම්මා උනුදාට. අම්මා කෙනෙක් වුණාම තේරෙනවා මගේ අම්මා මට ඕම කැපකිරීම කළාද කියලා. ඇඩලේ මාස්මි දෝලෝ විනිවිද යන සෝක දරුගින්නකි දරුගින්න ලයරිද වනනේක පුතේ නුඹත් පිය පදවිය ලැබුදාක නුඹේ හදවතේ ඇති වෙනවා
ඇත ඒක දෙමව්පියන්ට සලකන්න බැරි නම් අර වැඩේටි නිවාසිත පුවම්මලා කියපු පුංචි කතාවක් කවියට හරවලා මම කියන්නම්. දෙමව්පියන්ට සලකන්න බැරි නම් මේ පුංචි දෙයක් කරන්න ඕනේ. මොකක්ද? මහලෝ මට මේ සිදුනත් නැරෙන්නට එපා අපි ගැන දුකක් හිතන්නට එදාට පුතුනේ රටට පෙරෙන්නට මිනි පෙට්ටිය ළඟ එපා හඬන්නට අපි මැරුණත් උඹා රට දුක නෑනේ ඒ නමුත් මේ ටික කියන්නම අප මේ මල දාව සක අඩු ගානේ එපා පුදන්නට හත්දෝගේ දානේ මව්පියන් මිය යන බවසිතු වාද මරුණාට පස්සේ සරසිලි කුමාටද පෙට්ටි ගෙනෙන්නට වියදම් මොකටද පැදුරු කැබැල්ලක එතුත් නරකද ඉන්නකම් දෑතින් සලකන්න බැරි නම් මරුණාට පස්සේ ලක්ෂ ගණන් වේදම් කරලා මිනි පෙට්ටි ගේන්න එපා. රටන ලෝකයට පේන්න මිනිහ ගාවට ඇවිල්ලා අඬන්න එපා. මුර්ධ ශරීරයට ඉන්නකම් එදුමක් දෙන්න බැරි වුණාම මේ මල ශරීරයට මොකටද ආභරණ ලස්සන වස්ත්‍ර පනදන්නේ? අත් දවසේ දාලේ තියා පාස්කුලයක්වත් අවශ්‍ය නැහැ. මිනි පෙට්ටිය ගේනට වැඩි හොඳයි දියාපු පැදුරු කැබල්ලක ඔතලා විසිකලත් ඔයාලට පවක් නැහැ. එනිසා ආදරවන දෙමව්පියෝ අපේ ජීවිතේ වටිනාම වස්තු දෙන්නේ. ඒ අසරණ වෙච්ච දෙමව්පියන්ගේ ඇස් පාදා ගැනීම සඳහා අද මේ සිද්ධ කරන ධර්ම දේශනාව හේතු වාසනාම වේවා කියලා හැමදෙනාම සාදු නදින් ප්‍රාර්ථනා කරන්නේ. අද මේ සිද්ධ කරන පින්කම ආර්.එම්. රණසිංහ බණ්ඩාර මහත්මයාගේ 67 වෙනි උපන්දිනය. ශාන්තිනායක භාග්‍යවත් බුදුහාමුදුරුවෝ දේශනා කළා ජීවිතේ විවිධ දාන පින්කම් සිද්ධ කරන්න පුළුවන්. ඒ අතර වටිනාම දානයක් අභය දානය. ධම්ම නිවාංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. මම 3
වතාවක් විතර ගිහිල්ලා අපේ සමයලයට උදව්වක් හැටියට ඒ ඝාතනය කිරීම සඳහා අරගෙන යන ගෞරවයක ගියා. ඉතින් මේ මිනිස්සුත් හම්බෙලා කතා බහ කරලා දැන් ගාන කතා කරන්නත් බෑනේ. කවුරුද කෙනෙකුට නේද? ඉතින් කොහොම හරි මේ අපි අයියලා කතා කරලා අපි 3 පාරක් විතර ගිහලා මම බැලුවා. බලලා දැන් දවස් දෙකක කලින් අපි අයියත් ඇවිල්ලා ඒක බැලුවා. නමුත් ටිකක් අර පොඩි පැටියෙක් ඉතින් අර අපි බැලුවේ මරණයට ගෙනියන්න ඔන්න වෙන තියෙන සත්තු. ඉතින් කොහොම හරි අපි අයියට හම්බෙලා දැන් ඔය ගේට්ටුව ළඟ ඉන්නවා. බුදුහාමුදුරු ලස්සන දේශනාව සිද්ධ කළා. අභය දානං දත්වාන. මේ අභය දානේ කවුරු හරි දෙනවා නම් ජන්තුනෝ භය තච්චිතා. බලන්නකෝ අර දණ්ඩ වග්ගයේ දේශනා කරන්නේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. අපි දඬුවමට වඩා බයයි පිටුතුනි. මරණයටත් බයයි. මරණයට බය නැත්නම් මෙතන ඉන්නවද අතෝසන් බලන්න. අපි හැමෝම මැරෙන්න බයයි. ඇත්ත කතාව. කවුරුත් අපේ හාමුදුරුවනේ මට නම් මැරෙන්න බය නෑ දැන් නම්. කන්න පීකා 20ක් කළා. හැම පොයෙම සිල් ගත්තා. හැම අවුරුද්දේම සොරස්ම ස්ථානය යනවා. නිසා මරණයට කිසි බයක් නෑ. ළඟ ගිහලා දුවක් කොද්දි කරපුවාම කොහොමද? විපයයි. ඒ වගේම තමයි සියලුම සත්ත්ව ලෝකේ මරණයට දඬුවමට බයයි. මේක දිග කතාවක් තියෙනවා. මම කියන්නේ නැහැ. ඔයගොල්ලෝම කියවන්න. පාප වර්ගයේ 12 වෙනි ගාථාව. ඒක තියෙනවා මේ ගව සම්පත පිළිබඳව. මරණයට පත් කළොත් වෙන්නේ මොනවද කියලා. මම කතා කරන්නේ මරණයට ගෙනියන සතු මේ වගේ සතුන් අපි ආයේ ජීවිත බේරා ගැනීම ලැබෙන විපාක ආනිසංස මොනවද? ආයු වඩකෝ. ඉස්සලාම අපි ආයුෂ වර්ධනය වෙනවා පිටුතුනි. මහා පුණ්‍යෝ විශාල පිනක් රැස් කරගන්න පුළුවන්. මහා පඤ්ඤෝ සංසාරේ මහා ප්‍රඥෙක් බවට පත් වෙන්න පුළුවන්. මහා වීරෝ වීරයෙක් වෙන්න පුළුවන්. මහා තේජෝ තේජස් වලින් යුක්තව කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම කවදා හරි යම්කිසි අනතුරකින් ජීවිතේ විනාශ වෙන්න ඉඩ තියෙනවා නම් ඒ වලින් වැළකීලා ජීවත් වෙන්න පුළුවන්. ලබනාත්ම භාවයේ ශාන්තිනායක බුදුහාමුදුරුවෝගේ ශ්‍රී සද්ධර්මය අපි දැහැමින් පිළිපැදලා තියෙනවා. නිවන් මාර්ගට කෙටිම දානයක් හැටියට තමයි මේ අභේ දානය හඳුන්වන්නේ. දක්ඛින විභංග සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ කියවන දාන වර්ග 14ක් තියෙනවා. අද මේ සිද්ධ කරන්නේ ඒකයි. මට අහන්න ලැබුණේ හෙට උදෑසන ඝාතනය කිරීමට බලාපොරොත්තු වෙලා හිටපු සත්තු 4 දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඔය ගේට්ටු ගාවට වෙලා ඉන්නේ. සංසාරේ නිමා කරන්න බැරි කුසල කර්මය අද ඔබට ලැබෙනවා. ඒ පින අපි අපච්චිට ආශිර්වාද කරනවා. ඒ නිසා හැමදෙනාම කල්පනා කරගන්න. මිට වැඩි බණ කියන්න මම සූදානම් වන්නේ නැහැ. අපි පිළිත් දේශනාවකුත් මේ අපච්චිට ආශිර්වාද කරලා අපි සුළු වෙලාවක් පිළිත් දේශනාව පවත්වනවා. අද මම දේශනා කළ මාතෘකාව ත්‍රිපිටකයේ
පිටකේ සූත්‍ර පිටකේ පුප්ප වාක්‍යය. යථාපි පුප්ප රාසීම කෛරා මාලා ගුණේ බව. මල් කරුවා වත්තට ගිහිල්ලා හරි කොහොමයි ලස්සන මල් ටිකක් පාට මල් වෙන වෙනම තෝරලා ගේනවා. එයා ලස්සනට මල් ගොතලා මේක විකුණනවා. ඒ ලස්සනට ගොතනවා. ඒක දකින කෙනාත් මේක ලස්සනයි නේද? එයා මේ මල් ටික සල්ලි වලට ගන්නවා. අන්න ඒ වගේ ජීවිතේ අපිට විවිධ පින්කම් කරන්න පුළුවන්. විවිධ පින්කම් කරලා එක් තැනකට එක් රැස් කරමින් අපි කරෝ පින්කම දෙස නැවත හැරලා බලනකොට අපි ගොඩාක් සතුට වෙනවා මල් කරුවා වගේ. අන්න ඒ වගේ ජීවිතේ පුළුවන් තරම් කුසල් වර්ධනය කරනවා. ඇයි? බොහොම ලස්සනට උදේ පාන්දර සල්ලි මිල මුදලත් අරගෙන දරුවල්ලොත් අරගෙන කොණ්ඩේ ස්ටේට් කරලා අයිබ්‍රෝ හදලා ලස්සන ඇඳුම් ඇඳගෙන දත් නැති කිරියම්මලා දත් ටිකක් දාලා ට්‍රිප් එකටම කියලා අලුත් ෆෝන් එකක් අරගෙන අලුත් ඇඳුම් අරගෙන වොච් දාලා සපත්තු දාලා දැන් යන්නේ ගමන. දවස් දෙක තුනක් බොහොම ලස්සනට කාලා බීලා නටලා ජොලියෙන් ඉන්න ඒ මිනිස්සු නැවත එන්නේ වැඩ කෝටියක් හිතේ තියාගෙන. එහෙම එන ගමන් නටනටා එන ගමන් කිසිම කෙනෙක් හිතුවේ නැතු ඇති. දැන් හිතේ තියෙන්නේ මෙහෙට ජොබ් එකට යන්න ඕනේ ඔෆිස් එකට. දරුවෝ ඉස්කෝලේ යවන්න ඕනේ. එහෙම හිතේ තාපු අය නොහිතපු විදියට කවුරුත් ප්‍රාර්ථනා කළ නැති විදියට ජීවිතෙන් සමුගත්තේ බස් එක පෙරලිලා. ඒකිට බය කවුරුවත් කල්පනා කළේ නැතු ඇති අපි කවදා හරි මැරෙන්නේ බස් එක පෙරලෙන නිසා. කිසිම කෙනෙක් ප්‍රාර්ථනා කළේ නැතු ඇති අපි මැරෙන්නේ මැරෙන තැන එන්න ප්‍රදේශ කියන එක. බොහොම සෑහළු ජීවිතය ගත කරන මේ මහාන ජීවිතේ භාවනා යෝගී හිටපු ස්වාමීන් වහන්සේලා මං වගේම ඉතාලියේ ඉන්දියාවේ ස්වාමීන් වහන්සේලා කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් කල්පනා කරලා නැතු ඇති අපවත් වෙන්න කලින් අපි මැරුණොත් මැරෙන්නේ ලංකාවේ කවදා හරි. මරණයට හේතු වෙන්නේ දක්කුව පෙරලිලා. මරණය සිද්ධ වෙන්නේ නාවයන ආරණ සේනාසනේ කියන කවුරුත් හිතුවේ නැතු ඇති. ඒකයි භාග්‍යවත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ ජීවිතං ව්‍යාධි කාලෝච. අපි කාටවත් කියන්න බැරි කාරණා පහක් තියෙනවා පිටුතුනි. එක කොයි වෙලාවෙ මැරෙයිද? දෙක කුමන හේතුන් නිසා මැරෙයිද? තුන කුමන තැනක මැරෙයිද? හතර මරුණාට පස්සේ අපි ආදානේ කවුරු කොයි විසින් කොතැනක කොහොම සිදු කරයිද? පස්වෙනි කාරණා මරුණාට පස්සේ අපි ඊළඟ භවයේ කොහේ කරයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ හින්දා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් දේශනා කළේ මා කෙරෙහි කොච්චර තෙල් මල් හඳුන් කුරු තියලා වැන්දත් මා කෙරෙහි කොච්චර මේ ශාසනයේ ආගමීය කටයුතු මා මුල් කරගෙන සිදු කළත් ඒ ආමිස පූජාවේ වැඩක් වන්නේ නැහැ. ඔයා ගාව ප්‍රතිපත්ති පූජාවක් නැත්නම් අපි පින් කරපු හැටියට බැලුවොත් අපි වෙලාට නිවන් උපරිම යන්න තියෙන්නේ ඊටත් එහා තිරණ එතරට ගිහිල්ලා නැත්නම් එතරම් පින් කරලා තියෙනවා. අපේ වැඩි පෞකාරෝ ශාසනය කොච්චර හිටියද? ආලෝකයක් සෑ. බුදුහාමුදුරුවෝ මරන්න අලුවරුස ආයුධ වරස
කොච්චර වැස්සෙවද කියන වර්ෂයේ බුදුහාමුදුරගේ බණ අහලා සෝවන් නාලාගිරිය ඇතරාජ රාගල 16 බීලයි බුදුහාමුදුර වරන්න මේ උපක්‍රම සීලිය කරන්නේ ඒ මරණ මතු දිවි ලෝකෙ උපන් දේවදත්තාන් බුදුහාමුදුර වරන්නත් මේ සූදානම ගල් බෙල්ලුවත් එක්කලා ඒ බුදුහාමුදුරගේ බණ අහලා පස්සේ බුදු කෙනෙක් වුණාද නැද්ද අඟුලිමාල කොච්චර මිනිස්සු නරුවද බුදුහාමුදුරු දමනේ වෙලා බුදුහාමුදුරුගේ බණ අහලා අද මහරහත් කෙනෙක් බවට පත් වෙලා අපි පිළිත් කියන්නේ ළමයිට ගර්භණී මවුරුන්ට ඒ අනුවස් බලයෙන් අපි බුදුහාමුදුරන්ගේ පිළිම කරන්න තියා බුදුහාමුදුරන්ගේ පින්තූරයක්වත් බිම දකිනවට අපි කවුරුවත් කැමති නෑ බලන්නකෝ ඒ අයට වැඩි අපි ගාව කොච්චර ශ්‍රද්ධාවක් තියෙනවද බුදුවරු 28 දෙනෙක් ලෝකේ පහළ වෙලා අපිට එක ආත්මයකවත් ඉපදෙන්න වාසනාවක් තිබිලා නැහැ ආත්ම කෝටියක් බුදුහාමුදුර 28 දෙනෙක් ලෝකේ පහළ වෙලා අපි තාම මේ ගමන් කරන්නේ අපි ගාව තිබුණේම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා දැන් මේ තුන ගත්තාම ආයි පැහැදිලි කරන තව පැයක් ඕනේ ඒ නිසා අපි මේ සිද්ධ කරන්න පුළුවන් හැම වෙලේම අතහිත දෙන්න සමහර අය කටිනේට විතර මුල් වෙලා කටයුතු කරනව නැද්ද අවුරුද්දට මාස 11 රට වටේම ඇවිදින අය අවුරුද්දට එක වතාවයි තමන්ගේ ගමේ පන්සලට එන්නේ මතක තියාගන්න කටිනේ අත ගන්න කොච්චර පොර කනවද මරා ගන්නවද හැබැයි පන්සලේ පින්කමක් තියලා කියපුවාම කොඩියක් දාන්න කවුරුත් මරා ගන්නවද? සමාදානයක් කරන්න කෝ ප්‍රතිපත්ති එනිසා සල්ලි වලින් විතරක් පින් රැස් කරන්න පුළුවන් කමක් කියලා හිතන්න එපා. හැම වෙලේම දහමත් එක්ක ජීවත් වෙන්න කවදාත් වරදින්නේ නැහැ. නැත්තම් අද අපි ගොඩාක් වැරදිලා. අද අපි මේ ලංකාව බේරිලා ඉන්නේ කොරෝනා කාලේ මතකනේ අපි මගේ මව්පිය පවා අපි අර කුණු අතු ගාලා කුණු එකව කරනවා වගේ මිනි එකව කරලා තිබුණා. අපේ නෑදෑය පවා ජීවිතාවසරේපත් වුණා. ලක්ෂ ගණන් මිනිස්සු මැරුණා මගේ රටේ. ඒත් ලංකාවේ අපි ගොඩාක් බේරිලා. අපි දහමත් එක්ක ජීවත් වෙන නිසා ධර්මයේ තරම් ප්‍රබලයි. ඒ නිසා මිට වැඩි බල කිව්වත් චියුංගම් කෑම වගේ දික් වෙනවා මේක ඇදෙනවා. ඒ නිසා රැස් කරගත්ත පුණ්‍ය ධර්මය අපි හැම දිනාටම මෙලොව පරලොව සිත සාන්ති සැලසේවා නිවන් ලං වේවා. අපේ රණසිංහ බණ්ඩාර පියතුමාට දීර්ඝායු සම්පන්නිය ලැබේවයි ප්‍රාර්ථනා කරමින් අපි හැමදෙනාම සාදු කියලා සුළු වේලාව ශ්‍රවණය කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවනුස්සානං බුද්ධෝ භගවති සෝකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේතප්පෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යද්දං චත්තාරි පුරුෂගානි අට පුරුෂ පුක්ඛලාය සභගවතෝ ශාවක සංඝෝ වාමනේයෝ පාවනේයෝ දක්ඛිනේයෝ අන්ධික කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තේන සත්‍යවච්චේන සෝති දේවෝතු සප්පදා ඒතේන සත්‍යවච්චේන සෝති දේවෝතු සප්පදා ඒතේන සත්‍යවච්චේන සෝති දේවෝතු සප්පදා
महाकारुणिको नातो हिताय सप्पपाणिनं पूरयित्वा पारमे सप्पपत्तो सम्बोधिमुत्तमं एतेन सच्चवज्जेन होतु ते जय मङ्गलम् जयन्तो बोधियामूले सत्यानं नन्दिवर्धनो एवं तुय्यं होतु जय मङ्गलं सत्कत्वा बुद्धरतनं औषधम् उत्तमं वनं परिलाभोपशमनं बुद्ध तेजेन स्वस्तिना न सन्तु बद्धवा सभ्ये दुःखा उपशमन्तु ते सत्कत्वा धम्मरतनं औषधम् उत्तमं वनं परिलाभोपशमनं धम्म तेजेन स्वस्तिना न सन्तु बद्धवा सभ्ये भया उपशमितु ते सत्कत्वा संरतनं औषधम् उत्तमं वनं आउनेयं पाउनेयं संग तेजेन स्वस्तिना न सन्तु बद्धवा सभ्ये रोगा उपशमितु ते यांगेंचरतनं लोके विद्यति विदा पुत्ररतनं बुद्धसमं तस्मा स्वस्ति भवन्तु ते यांगेंचरतनं लोके विद्यति विदा पुत्ररतनं धम्मसमं तस्मा स्वस्ति भवन्तु ते यांगेंचरतनं लोके विद्यति विदा पुत्र रतनं संगसमं तस्मा स्वस्ति भवन्तु ते नत्ति मे शरणं अन्यं बुद्धो मे शरणं वरं एते सत्वाच्चेन होतु ते जय मङ्गलम् नाति मे शरणं अन्यं धम्मो मे शरणं वरं एते सत्वाच्चेन होतु ते जय मङ्गलं नाति मे शरणं अन्यं संघो मे शरणं वरं एते सत्वाच्चेन होतु ते जय मङ्गलं एतेन सत्वाच्चेन दुःखा भय रोग उपशमितु ते तन्नं करो महावीरो मेदं करो माय सोदरनं करो लोकयितो दीपं करो जुदिन्दरो कोण्डन्यो जनपामुखो मङ्गलो पुरिसासभो सुमनो सुमनो धीरो रेवतो रतिवातनो शोभितो गुणसम्पन्नो अनुदशीलनुत्तम पद्मोलोकपच्युतो नारदो वरसारथि पद्मोत्तरो सत्तसारो सुमेधो अग्गपुकलो सुजातो सर्वलोकगोप्यदर्शीरनासपो अत्तदर्शी कारुणिको धम्मदर्शी तमनुदो सिद्धन्तो असुमलोके तिस्सो अर्थसङ्गरो पुस्सो अर्थसम्बुद्धो विपस्सी चानुपमो सगीसभयतो सत्तवेस्तभो सुखदायको काकुसंतो सत्तभावो कोणागमनोरणं जहो कस्मो श्री संपन्नो गौतमो साक्य पुंगवो तेषां सज्जनशीलेन कान्तिमित्तफलेन च ते पितरं रक्षन्तु आरोग्येन सुखेन च ते सत्वज्जेन होतु ते जय मङ्गलं एते सत्वज्जेन होतु ते जय मङ्गलं एते सत्वज्जेन होतु ते जय मङ्गलम् यन्तु निमित्तं मङ्गलं च यो च वनापो सगुणः सद्दो पापको दुष्विनमगन्तं बुद्धानुभावेन विनाशमेन्तु यन्तु निमित्तं मङ्गलं च यो च वनापो सगुणः सद्दो पापको दुष्विनमगन्तं धम्मानुभावेन विनाशमेन्तु यन्तु निमित्तं मङ्गलं च यो च वनापो सगुणः सद्दो पापको दुष्विनमगन्तं संगानुभावेन विनाशमेन्तु दुःखपत्तासि दुःख भयपत्तासि निर्भया शोकपत्तासि निःशोक उन्दु सभ्ये विपानिनो दानं सत्ताय शीलं रक्षं सम्पदा भावना विरतावन्तु गच्छन्तु देवतागता सभ्ये बुद्धा बलपत्ता पच्चे कालं चम्बलं अहंकारं च तेजेन रक्षं वन्दामि सब्बसो सब्बीत्यो विमज्जन्तु सब्बरोगविनश्यतु मा देवतन्द्रायु सुखे दीर्घायु को भव सर्वमङ्गलं रक्षं सर्वदेवता सर्वबुद्धानुभावेन सर्वधर्मानुभावेन सर्वसङ्गानुभावेन सदा स्वस्ति भवन्तु ते नक्कतयक्कभूतानं पापकनिवारणं परितस्सानुभावेन हन्तु ते समुपद्रवे आकाशट्टा युम्मट्टा देवानागा महेदिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु लोकशासनं आकाशट्टा युम्मट्टा देवानागा महेदिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनं आकाशट्टा युम्मट्टा देवानागा महेदिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु त्वं सदा ते අද මේ දේශනා කළේ ධර්ම දේශනාව මගේ 394 වෙනි ධර්ම දේශනාව මේ අවුරුද්දේ. මෙහෙම ධර්ම දේශනා කරන්න මට ශක්තිය දුන්නේ මගේ ලොකු හාමුදුරුවෝ. අයන්නේ ඉඳලා වැඩි පීල්ල උගන්වලා ලොකු හාමුදුරුවන්ට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මම ඉගෙන ගත්ත පිරිවෙන්වල ලොකු හාමුදුරුවරුන්ට විශ්වවිද්‍යාල සියලුම කතිකාචාර්ය ස්වාමීන් වහන්සේලාට
ගුරු මෑණියෝ පියවරුන්ට විශේෂයෙන් මට මේ කටක් දුන්න මට ජීවය දුන්න මගේ අම්මයි අප්පච්චිට දන් හැදකලේ පූජා කළ මගේ දායක පින්වතුන්ට රට ජාතිය සුරකින්නට කටයුතු කරන රාජරාජ මහා මාත්‍යාදී රට විරුව රණ විරුව හෙළ විරුව උසුව විරුව පොලිසිය ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය අංශ හැම දෙනාටම ධර්මදේශන වලට බොහොම පරිස්සම වැඩම කරවාගෙන ගිහින් නැවත පන්සලටම ගෙනත් අරින අපේ රියදුණු මහත්වරුන්ට ධර්ම ශ්‍රවණය කළ දායක පින්වත් ඔබ සෑම දෙනාටම පින්කමට සම්බන්ධ වෙච්ච හැම දෙනාටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමු. සංසාර දුකින් නිදහස් වලබන අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වාසනාව වේවා ප්‍රසාර. දෙමව්පියන් පුංචි වෙලාවට සිහිපත් කරන්න. මොහොතේ නැව ගිලෝනෝ කලට බෝසත් තම අම්මා පින්වත කාර පිට හිඳුවා පේනා ගොඩ දැම්මා සංසාරයේ බුදු වෙන්නට විවරණ දුන් අම්මා ගෞතම බුදු සසුනේදීම නිවන් දකින් අම්මා ජීවිතයේ අඳුරලනේ ආලෝකය පියා පින්නේ පිපුණු මලක් වාගේ හරේ පිරිසෙදු පියා මාවෙනුවෙන් දිවාර දෙකේ දිවි කැප කළ පියා අම්මා සමග මතෝ භවයක නිවන් දකින් පියා හැමදිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං උද්ධපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලಂತಿ දරුවන්ගේ ජීවිතයට යහ මග කියෝ ගමට සමාජයට සඳහිරෝ මෙන් පෑයූ ජීවිතයෙන්
අඩියට හැඩ හතටම රණසිංහ පියතුමා happy birthday to you ජීවිතයට ආසිරි වේවා අපේ ආයු අරගෙන ඔබ දිගු කල් ජීවත් වේවා තව තවත් මෙවැනි කටයුතු වලටම මඟ පෑදේවා රණසිංහ පියතුමනි සුබ ජන්ම දිනයක් වේවා පොසමිදුඩ මාගේ නැමදුම වේවා ඒ වැඳුමෙන් මාට පින් සිදු වේවා ග්‍රහ දොස් අපලය දුරු දුරු වේවා සියලු සම්පත් රැක වරණ ලැබේවා බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා දුක් දුරු වේවා ගුණ නැන දියුණු වේවා අපේ මේ පින්කම නිවනට හේතු වේවා සතවස්සාච ආයෝච ජීවසිද්දී භවන්තු තේ එපදිනාට විජේශ්‍රී ජයශ්‍රී බෝවහඳුරන්ගේ ආශිර්වාද ලැබේවා තිරුවන් සරණයි සනසන අමයෝරෝ දහමයි තුන් සිත පහදන සම්බුදු වදනයි තුන්දොර සංවර කරවන පිහිටයි තුන්කල් මගේ බුදු හිමි නම දෙන්නයි කතරට වහිනාම දම් වැස්සයි සසරට බැඳී බැමි සුන් කළ දහමයි මතුවට පවතින නිර්මල
විමල වදනයි පිහිටට මගේ බුදු හිමියන් පමණයි පිට්මං සදමින් නිවනට මහගෝ සංසුන් ගමනින් පසු පාස වටේ